මේ දවස්වල රාබු කිලෝ එක රුපියල් 100යි. මම බැලුවා කොහොමද මේ රාබු වලින් රස රෙසිපි එකක් හදන්නේ කියලා. ඔන්න අද මම ඔයගලන්ට කියලා දෙනවා රාබු වලින් පරාට එකක් හදාගන්නේ කොහොමද කියලා. වැඩි වෙලා යන්නේ නැතුව අපි හදමු මේ රාබු පරාට එක. අපිට මේ පරාට එක හදාගන්න පුළුවන් පාම්පටි ග්‍රෑම් 500ක් දාගන්නවා. ලුණු කුඩු තේ හැඳි එකක් දාගන්නවා. හොඳට මෙන්න මේවයි කවලම් කරගන්න. ඊට පස්සේ වතුර චුට්ට එකතු කරලා හොඳට සොෆ්ට් මෝලියක් හදාගන්න මෙන්න මේ වගේ. මෝලිය හැදුනට පස්සේ විනාඩි 5ක් පමණ හොඳට අනා ගන්න. විනාඩි 5කට පස්සේ මෝලිය විනාඩි 15ක් පමණ පැත්තකට කරලා තියාගන්න. සාමාන්‍ය ප්‍රමාණයේ රාබු ගෙඩි දෙකක් ගන්න මෙන්න මේ පැත්තෙන් ග්‍රේට් කරගන්න. ග්‍රේට් කරගත්ත රාබු වලට අපි මෙන්න මේ ටික එකතු කරගන්නවා. එකතු කරගන්න සුදුරු තේ හැඳි එකයි, ලුණු කුඩු තේ හැඳි එකයි, ලුණු ගෙඩි භාගයක්, අම්මිරිස් කරල් දෙකක් හීනියට කපලා එකතු කරගන්නවා. හොඳට මෙන්න මේ වගේ අනාගෙන විනාඩි 10ක විතර පැත්තකට කරලා තියාගන්න. විනාඩි 10කට පස්සේ මෙන්න මේ වගේ හොඳට අතින් මිරිකන්න. එතකොට රාබු වල තියෙන වතුර ගතිය එළියට එනවා. වතුර මිරිකලා ඉවත් කරගත්ත රාබු ටික තමයි මේ. 3-5 තේ හැඳි එකක් එකතු කරගන්න. හොඳට කවලම් කරගන්න. ඔන්න ඔච්චරයි අපේ මිශ්‍රණයට අවශ්‍ය කරන්නේ. බලන්න කොච්චර ලේසිද කියලා. රාබු කන්න අකමැති කෙනෙක්ට මෙන්න මේ විදිහට රාබු හදලා දෙන්නකෝ. දැන් විනාඩි 15කට පස්සේ අපි හදාගත්ත මෝලියෙන් පොඩි බෝලක් හදාගන්න. මම මේ මෝලියෙන් බෝල 6ක්ම හදාගත්තා. ඊට පස්සේ මෙන්න මේ වගේ එක බෝලයක් මෙන්න මේ වගේ දික් කරලා අපේ මැද පිරවුම චුට්ටක් දාලා අපි මේ බෝලේ සීල් කරගන්න ඕනේ. තව චූටි ඉල්ලීමක් තියෙනවා. මේ වීඩියෝ එක යාළුවොත් එක්කත් ෂෙයා කරගන්න. ඔන්න ඔය විදිහට බෝල හදාගෙන ඔක්කොම ටික අපි ලස්සනට රවුම් හදාගන්න ඕනේ. දැන් තියෙන්නේ පිටි ටිකක් මෙන්න මේ වගේ ඉහලා පරාට බෝලෙටත් අපි පිටි ටිකක් තවරගෙන මෙන්න මේ වගේ රෝල් කරගන්න. ඔයා බදින තාච්චියේ ප්‍රමාණයට විතරක් රෝල් කරගන්න. පිරවුම එළියට පැන්නා කියලා බය වෙන්න එපා. පිරවුම පැන්නා වුණත් මේ පරාට එක රසයට හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අත දිගෑරියාම අතක ප්‍රමාණයක් වගේ ප්‍රමාණයට පරාට එක රෝල් කරගන්න. පොල් තෙල් කෝප භාගයක් හොඳට මැති මධ්‍යම ගින්දරේ තමයි බෙද ගන්න ඕනේ. ගොඩාක් ගින්දර බෙද ගන්න එපා. දෙපැත්ත දදා රන්වන් පාට වෙනකන් අපි මේ පරාට එක බෙද ගන්න ඕනේ. අද මම මේ ඉදිරිපත් කරපු රසම රස ඒ වගේම ඔයගොල්ලෝ කවදාවත් හදලා නැති රාපු පරාටයකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මාව දිරි ගන්නන්න. ඒක මගේ චූටි ඉල්ලීමක්. මෙන්න මේ ආකාරයට රසවත් ආකාරයෙන් සහ ගුණවත් රාපු පරාට එකක් ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. දැන් බලන්නකො මිශ්‍රණයේ එළියට ආව පරාට එක වුණත් මෙන්න මේ විදිහට අපිට බෙද ගන්න පුළුවන්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් කරන් මම නැවත එන්නම්. සුබ දවසක් ආයුබෝවන් වේවා.